likes tea, but she doesn't. Will she come? She might. Hi everyone, welcome back to my YouTube channel English with Udani. මගේ YouTube channel එක English with Udani එක්ක එකතු වෙලා ඉන්නවා. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ channel එකත් එක්ක ඔයාලා එකතු වෙන්නේ first time නම් අමතක නොකර subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න ඔයාලගේ යාළුවොත් එක්ක. ඉතින් අපි අද හදන්නේ spoken English වලට native English speaker කෙනෙක් වගේ. එහෙම නැත්නම් හොඳ fluent English speaker කෙනෙක් වගේ කතා කරනකොට අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි ellipsis කියන්නේ. ellipsis කියන්නේ මෙහෙමයි. ඇත්තටම අපි සිංහල කතා කරනකොට අපි පුළුවන් තරම් කෙටියෙන් කතා කරන්නේ. අන්න ඒ වගේ ඉංග්‍රීසි කතා කරනකොට කෙටියෙන් කතා කරන්නේ කොහොමද කියලා තමයි අද ඉගෙන ගන්න හදන්නේ. Ellipsis mean leaving out words in a sentence when the meaning is clear from the context. ඒ කියන්නේ context එකකින් මේකේ අදහස පැහැදිලි නම් අපි මේ sentence එකකින් මේ වචන හලනවා. වචන ඉවත් කරලා අයින් කරලා කතා කරන එකට තමයි අපි භාවිතා කරන එකට තමයි කියන්නේ ellipsis කියලා. එතකොට අපි කලින් ඉගෙනගෙන තියෙනවා මේ sentences දෙකක්. අපි දැන් කතා කරනකොට sentences දෙක තුනක් join කරලා කතා කරනවානේ. එතකොට අපි and කියන conjunction එක එහෙම නැත්නම් but කියන conjunction එක use කරලා sentences එකට join කරනවා. අපි and කියන conjunction එක භාවිතා කරනවා එක parallelly එක සමාන අදහස් කියනකොට. අපි බලමු මේ වගේ අදහස් කියනකොට කොහොමද මේ ellipsis එකක් භාවිතා කරන්නේ කියලා. මම හැමතිස්සෙම මුලින්ම full long sentence එක කියන්න ඊට පස්සේ අපි ellipsis එකට යමු. I can swim and she can swim. කොහොමද කියන්නේ? අන්න දෙකක් කියනවා. I can swim and she can swim. එතකොට අපි මේක ellipsis එක use කරොත් වෙන්නේ I can swim and she can. අපි swim කියන එක omit කරලා කියනවා. මොකද අපිට එතනදී එයාට පීනනවා කියන අදහස අපේ ඒ දෙවෙනි කොටසෙන් අර්ථ ගැන්වෙන හන්දා. He has finished and I have finished. එතකොට අපි මෙතන ellipsis එක use කරාම අපි කියන්නේ he has finished and I have කියලා අපි එතනින් නවත්තනවා. එතකොට අපි මේ finished කියන past participle verb එක omit කරලා තමයි කතා කරන්නේ. මම අවසන් කරලා තියෙන්නේ ඔහු අවසන් කරලා තියෙන්නේ සහ මමත් අවසන් කරලා තියෙන්නේ කියන අදහස් තමයි එතන දෙන්නේ. අපි finished කියන එක භාවිතා නොකළා වුණත්. දැන් අපි බලමු මේ but කියන conjunction එක use කරලා කොහොමද sentences දෙකක් join වෙනකොට ellipsis එකක් භාවිතා වෙන්නේ කියලා. දැන් අපි and කියන එකේදී නම් positive පැත්තටම තමයි ගියේ but කියන එක නකොට opposite නේ. එතකොට දෙවෙනි sentence එක negative පැත්තට තමයි යන්නේ. අපි modal verbs එක කොහොමද ellipsis use වෙන්නේ කියලා බැලුවොත් I could go but she couldn't go. It is the long sentence. එතකොට අපි මේක words omit කරලා ellipsis එකක් use කරොත් I could go but she couldn't කියන තැනින් අපිට නවත්තන්න පුළුවන්. මට යන්න පුළුවන් නමුත් ඇයට බැහැ. We should help but they shouldn't help. It is the long sentence. කොහොමද ellipsis එක use කරොත් we should help but they shouldn't කියන තැනින් අපිට නවත්තන්න පුළුවන්. අපි උදව් කළ යුතුයි නමුත් ඔවුන් නොකළ යුතුයි. ඔවුන් උදව් නොකළ යුතුයි කියන එක තමයි ඒකේ අදහස. He might come but I might not come. He might come but I might not come. ඔහු ඒවි නමුත් මං එන එකක් නැහැ කියන අදහස. එතකොට ellipsis එක use කරොත් he might come but I might not කියලා අපිට ඉවර කරන්න පුළුවන්. දැන් අපි modal verbs එක්ක ellipsis use කරන හැටි ඉගෙන ගත්තා. දැන් අපි බලමු present simple form එකත් එක්ක ellipsis use කරන. ඒ කියන්නේ doodles එක කොහොමද ellipsis use කරන්නේ කියලා. I like rice but he doesn't like rice. එතකොට අපි මේක කියන්නේ මම බත් වලට කැමතියි නමුත් ඔහු බත් වලට කැමති නැහැ. ellipsis එකක් use කරොත් අපි කියන්නේ I like rice but he doesn't. එතකොට අපි එතනින් words දෙකක් omit කරනවා like rice කියන එක. එතකොට අපිට මේ sentence එක short කරලා හරියම කෙටියෙන් ලස්සනට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. She studies hard but we don't study hard. අපි මෙතනදී ellipsis එක use කරොත් අපිට කියන්න පුළුවන් she studies hard but we don't කියලා. Okay, past simple form එකත් එක්ක ellipsis use කරොත් ඒ කියන්නේ did කියන verb එකත් එක්ක I saw the film but he didn't see the film. අපි මෙතන ellipsis use කරාම එන්නේ I saw the film but he didn't.
එතකොට see the film කියලා වචන තුනක් අපිට එතනින් omit කරන්න පුළුවන් මේ ellipsis use කරද්දී. They cleaned the house but we didn't clean the house. අපි ellipsis use කරත් අපිට පුළුවන් කියන්නේ they cleaned the house but we didn't කියන තැනින් අපිට stop කරන්න පුළුවන්. එතකොට අපිට words තුනක් omit කරලා හරියම කෙටියෙන් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් අපි බලමු present perfect tense එකත් එක්ක ellipsis use කරොත් I have done the homework but she hasn't done the homework. එතකොට අපි ellipsis එක use කරාම එන්නේ I have done the homework but she hasn't. බලන්න කොච්චර සරලයිද හරිම කෙටියෙන් අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. මම homework කරලා තියෙන්නේ මම homework කරලා ඉන්නේ නමුත් අය homework කරලා නැහැ කියන අදහස හරි කෙටියෙන් කියන්න පුළුවන්. They have eaten but I haven't eaten. අපි ellipsis use කරොත් they have eaten but I haven't කියලා අපිට stop කරන්න පුළුවන්. කාලෙන් නමුත් මං කාලා නැහැ කියන අදහස. අපි දැන් මේක future tense ඒක will want එක්ක අපි ellipsis use කරොත් එහෙම අපි කියනවා I'll go I will go කියන එක. දැන් I will go කියන එක අපිට පුළුවන් I'll go කියන්න I'll go but he won't go. एक ellipsis use करत I'll go but he won't කියලා අපිට stop කරන්න පුළුවන්. They will help but she won't help කියන එක අපිට they will help but she won't කියන තැනින් stop කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේ has have දෙකත් එක්කත් මේ ellipsis use කරන්න පුළුවන්. I have a bike but he doesn't have a bike කියන්න පුළුවන්. අපි ellipsis වලින් කතා කරත් I have a bike, but he doesn't. She has a cat, but I don't have a cat. She has a cat, but I don't කියලා අපිට ellipsis වලින් මේක ලස්සනට කෙටි කරලා කතා කරන්න පුළුවන්. එතන British English වලදී නිතරම use වෙන pattern එකක් තමයි have got, has got කියන එක. එතන I have got කියන එක අපි contractions use කරලා කියනවා I've got කියලා. I've got a car. I've got a car, but she hasn't got a car කියන්න පුළුවන්. අන්න ඒක අපි කොහොමද ellipsis වලින් පෙන්නන්නේ? I've got a car but she hasn't. I've got a car but she hasn't. මට car එකක් තියෙනවා නමුත් ඇයට car එකක් නැහැ කියලා. He has got two brothers but I haven't got brothers. එතකොට අපිට කියන්න පුළුවන් මෙහෙම. He has got කියන එක he's got කියලා අපිට contractions වලින් use කරලා කියන්න පුළුවන් he's got two brothers but I haven't කියලා අපිට ellipsis use කරලා කෙටි කරන්න පුළුවන්. අපි දැන් මේ පාවිච්චි කරේ අපි කොහොමද response අපි sentence එකක් කියනකොට අදහසක් ප්‍රකාශ කරනකොට කොහොමද කියන එකනේ. අපි දැන් බලමු ප්‍රතිචාරයක් කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා මේ ellipsis use කරලා. අපි බලමු කවුරු හරි අහනවා ඔයාගෙන් do you like ice cream or ice cream වලට කැමතිද? I do. අපි මෙහෙමයි yes I do කියන්න පුළුවන්. I do කියලා කෙටියෙන් කියන්න පුළුවන්. Do you like ice cream? Yes I like ice cream කියන්න නැතුව අපිට පුළුවන් කියන්න I do කියලා. Will she come? ඒවිද? She might. සමහර විට ඒවි. Will she come? She might. ඒ සමහර විට ඒවි. කියලා අපිට she might කියලා මේ ellipsis use කරලා කෙටියෙන් කියන්න පුළුවන්. අපිට තව informal speeches වලදී subject එක ellipse කරන්න පුළුවන්. subject ellipsis කියලා අපි කියනවා. subject එක අයින් කරන්න omit කරලා කතා කරන්න පුළුවන්. අපි මෙහෙමයි. Are you coming කියලා අපි කාගෙන් හරි අහනවා. Are you coming කියලා අහන එක අපි informal speeches වලදී අපි අහනවා coming කියලා අපි ඒකෙන් අදහස් කරනවා are you coming කියන එකම මේ තනි වචනෙන් අදහස් කරනවා. Do you want some tea? ඔයාට තේ ටිකක් ඕනිද කියලා අපි අහනවා. අපි මේක ellipsis වලින් අහනවා. කොහොමද අහන්නේ? Want some tea? Want some tea? ඒ විදිහට තමයි කෙටියෙන් අහන්නේ English speakersලා. හරි. Okay. දැන් අපේ පාඩම ඉවරයි. දැන් practice time එක. මම ඔයාලට questions ටිකක් දානවා. ඕගොල්ලෝ comment කරන්න answers කොහොමද එන්නේ කියලා. අපි බලමු ඔයගලන්ට පාඩම තේරුණාද කියලා. I can cook but my sister what is the word
He went to the party but she blank. I have done it but you. හරි. මේ blanks වලට එන answers ටික ඔයාලා අපිට කමෙන්ට් කරන්න. ඉතින් අද පාඩම ඔයාලට තේරුණා නම් වැදගත් කියලා හිතනවා නම් යාළුවොත් එක්ක share කරන්න, comment කරන්න, like කරන්න, අමතක නොකර subscribe කරන්න. So stay tuned with us. Let's meet from another new lesson. Until then, bye.